මම අද කතා කරන්නේ දත්වලට කම්බි දානවා කියන්නේ මොකක්ද කියන එක ගැන. ඕක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මම දැකලා තියෙනවා Facebook වලත් groups හදාගෙන ගොඩක් අය කතා කරනවා මේ කම්බි දාන එක මොකක්ද කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මොකක්ද මේ කම්බි දානවා කියන එක ගැන. ඉස්සෙල්ලාම කියන්න ඕනේ කම්බි දානවා කියලා කියන්නේ මේ විකලාංග ප්‍රතිකාරයක්. ඒ කියන්නේ අපි දත්වලට කරන එක එක ප්‍රතිකාර තියෙනවානේ. අපි දන්න විදිහට දත් පුරවනවා. දත් සුද්ධ කරනවා. නැත්නම් ඩැමේජ් වෙච්ච දතක් ආයෙ හදනවා. ඒ වගේ එක එක විවිධාකාර දන්ත වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා. අපි ඒ ගැන අපිට අත්දැකීම් තියෙනවා. ඉතින් මේ කම්බි දානවා කියලා කියන්නේ ටිකක් වෙනස් ප්‍රතිකාර ක්‍රමයක්. ඒකෙදී වෙන්නේ දතක පිහිටීම වෙනස් වෙලා අපේ බාහිර පෙනුමට ප්‍රශ්නයක් වෙනවා වගේ නම් අපිට පුළුවන් විකලාංග ප්‍රතිකාරයකට යන්න. ඉතින් ඒ වගේ විකලාංග ප්‍රතිකාරයකට තමයි අපි මේ දත්වලට කම්බි දානවා කියලා අපි දන්න භාෂාවෙන් කියන්නේ. ඒක තමයි ඒ ගැන දෙන්න පුළුවන් අර්ථ දැක්වීම. එතකොට මම කියන්නම් දෙවනුව මොකද්ද මේ කම්බි දාන්න හේතුව කියලා. ගොඩක් අය හිතාන් ඉන්න විදිහක් තමයි මේ කම්බි දානවා කියලා කියන්නේ දත් ඉස්සරහට ආව කෙනෙක් තමයි මේ කම්බි දාන්න ඕනේ කියලා. තව දෙයක් මේකට මේ බ්‍රේසස් දානවා කියලාත් කියනවා. බ්‍රේසස් කියන්නේ අපි අර දතින් දතට අර අලවලා තියෙන විදිහටනේ ඒක තියෙන්නේ. ඒකට තමයි බ්‍රේසස් කියන්නේ. ඒක කම්බි ලයින් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා. මම ඒක ගැන විස්තර ඉස්සරහට කියන්නම්. එතකොට මේ දත් මම කතා කරගෙන හිටියේ දත් ඉස්සරහට ඇවිල්ලා නම් විතරයි කම්බි දාන්නේ කියලා පොඩි මිත්‍යා මතයක් තියෙනවා. එහෙම නැහැ. ඇත්තටම දත් ඉස්සරහට එනවා කියන්නේ විකලාංග ප්‍රතිකාරයකට යන්න තියෙන එක අවස්ථාවක් විතරයි. පෞද්ගලිකව මමත් දන්ත විකලාංග වෛද්‍ය ප්‍රතිකාර කරපු කෙනෙක්. මම අවුරුදු 4කට ආසන්න කාලයක් මේ ප්‍රතිකාරයත් එක්ක හිටියා. ඉතින් මම මගේ අදහස් ප්‍රකාශ කරන්න මේ ඔයාලව තෝරගත්තේ මේක ගොඩක් අයට දෙන ප්‍රශ්නයක්. ඒට අමතරව මේ ගොඩක් අය හිතින් මානසික විඳවන ප්‍රශ්නයක්. අනිත් වැදගත්ම කරුණ තමයි මම මෙතනදී ඉදිරිපත් කරන්නේ මගේ පෞද්ගලික අත්දැකීම. මම වෛද්‍යවරයෙක්වත් විකලාංග දන්ත වෛද්‍යවරයෙක්වත් නෙමෙයි. ඒ වුණාට මම දැනට මගේ අත්දැකීම් ගොඩක් මට තියෙනවා කායික හරි ෂෙයා කරගන්න. ඉතින් මම මේ Facebook වලත් ඔය මේ දත්වලට කම්බි දාන මේ එක සම්බන්ධව මේ groups දැකලා තියෙනවා. එතකොට ඒකෙදී ඒ group වල ඒ ගොඩක් අය කතා කරන දේවල් දැක්කම හිතනවා මේගොල්ලෝ ගොඩක් මිත්‍යා මතත් එක්ක තමයි ඉන්නේ කියලා. ඉතින් මගේ අත්දැකීමත් අරගෙන ඇත්ත මට පුළුවන් විදිහට තේරුම් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරි මම දැන් කතා කර හිටියේ දත්වලට කම්බි දාන්නේ ඇයි කියන මාතෘකාව. ඒක පොඩ්ඩක් මූණා ටොපික් එක වෙන පැත්තකට. අපි කතා කරමු දත්වලට කම්බි දාන්නේ ඇයි. තමන්ට තියෙනවා නම් ඇත්තටම ප්‍රසිද්ධම සාධකයේ තමයි මේ කම්බි දාන එක සම්බන්ධයෙන් දත් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියන එක. ඇත්තටම ඒක තමයි බහුලව අපි දන්න එක සහ වැඩිපුර ඔය ට්‍රීට්මන්ට් එකට යන විදිහ. හැබැයි අපි ඔයාලා දන්නේ නැති වුණාට ඇතුලේ ඒ කියන්නේ අපිට නොපෙනෙන දත් හැරවීමක් වෙලා තියෙනවා නම් පුද්ගලිකව මගෙත් එහෙම දෙයක් තිබුණා සහ මගේ දත් ඉස්සරහට ආපු එකක් තිබ්බා. ඒතර ඒ වගේ සරණ 2කට 3කට තමයි මම ඒ ට්‍රීට්මන්ට් එකට යමු වුණේ. පළවෙනි හේතුව තමයි දත් ඉස්සරහට වෙලා තියෙනවා නම්. එතකොට තමයි විශේෂයෙන් කාන්තාවකට තමන්ගේ බාහිර පෙනුම ගැන හිතන කෙනෙකුට මේක ටිකක් මානසිකව වදයක් වෙන්න පුළුවන්. සමහර අය ගැන හිතලා ඒක ලොකු ජීවිතේට ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් නම් ඔයාලට ආර්ථික හැකියාව තියෙනවා නම් ඉතින් මේ ට්‍රීට්මන්ට් එකට යන එකේ වැරැද්දක් නැහැ. හැබැයි දත් ඉස්සරහට තියෙන එක විතරක් නෙවෙයි මේ ට්‍රීට්මන්ට් එකට යන්න තියෙන එකම හේතුව. දත් හැරවිලා තියෙනවා නම් ඒ ගැන මම විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඔයාලට අපිට දත් hina වෙද්දිත් නොපෙනෙන දත් අපේ කට ඇතුලේ තියෙනවා. ඇඳි දෙකේම. ඒවල දතක් හැරවිලා තියෙද්දි සමහර විට දැන් ඔහොම අපි
දතක් ඍජුව තියෙන්න ඕනේනේ. දත දැන් මගේ ඒ තිබ්බ දත අංශක ගාණක් ඔහොම හැර වෙලා තිබුණා. ඉතින් එතකොට ඒකේ අර මතු පිට පෘෂ්ඨය බ්‍රෂ් එකට ලං වෙන බ්‍රෂ් එක සාමාන්‍යයෙන් එතනට ලං කරන්න අමාරුයි. ඒතර ඒ දත දිරන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒකත් එක්කත් මට ඒ ට්‍රීට්මන්ට් එකට යන්න සිද්ධ වුණා. ඒක දෙවෙනි හේතුව. තවත් හේතුවක් තමයි දත් අතර හිස් තැන් තියෙනවා නම්. දත් අතර හිස් තැන් කිව්වහම ගොඩක්ම අපි වොරි වෙන දේ තමයි ඉස්සරහා දත් දෙක අතර හිස් තැන් තිබීම. ඒක පොඩි කියලා හිතුවට ට්‍රීට්මන්ට් එකකට ගියාම ටිකක් ඒක සංකීර්ණ කාරණාවක් වෙන්නත් පුළුවන්. ඒක වෛද්‍යවරයාගේ දක්ෂතාවය මතත් ඒක තීරණය වෙනවා. එතකොට ගොඩක් අය වොරි වෙනවා මේ දත් මුල් අපිට පේනම ඉස්සරහා දත් දෙක අතර හිදසක් තිබීම සම්බන්ධයෙන්. ඕගෙනත් සමහර වෙලාවට මම දැකලා තියෙනවා විවිධාකාර මිත්‍යා මත. දැන් ඉස්සරහා දත් දෙක අතර හිදස් තියෙන කෙනා මෙහෙමයි කියලා. ඇත්තටම ඒවා නම් බැහැර කළ යුතු කාරණා කියලා මම හිතන්නේ. ඔය කාරණා දෙක තුන තමයි මූලිකව අපි මේ කම්බි දැමීමකට යන්න හේතු වෙන්නේ. එතකොට තව දෙයක් විශේෂයෙන්ම කියන්න තියෙනවා. ඒ තමයි මම කියවනේ දැන් අර දත් දෙකක් අතර හිස්තැන් ඉස්සරහා දත් දෙකක් අතර ඕක ඉස්සරහා දත් දෙකක් අතරම නෙවෙයි ඇතුළේ දත් අතර තියන අය ඉන්නවා. ඒතර ඒක නම් සමහර අය ගණන් ගන්නේ නැහැ මොකද ඒක පේන්නේ නැති නිසා ඒක ඉතින් තමන්ගේ කැමැත්ත. ඒ ඔක්කොම හේතු මත කම්බි දාන අවස්ථා තියෙනවා. තව මෙහෙම දෙයක්ත් තියෙනවා. මට පෞද්ගලිකව මේ අත්දැකීම නැහැ. දත් පොඩක් අර ඉස්සරහට ගන්න අවශ්‍ය තැන්වලදීත් මේ ට්‍රීට්මන්ට් එකට යමු වෙනවා කියලා මම අහලා තියෙනවා. මම ඒකේ ඇත්ත නැත දන්නේ නැහැ. එහෙම කරනවද කියලා දන්නෙත් නැහැ. එතකොට දතක් අපිට පිටිපස්සට යවන්න විතරයි කම්බි දාන්න කියන මිත්‍යාවෙන් ඉස්සලාම අපි අයින් වෙන්න ඕනේ. හරි. දැන් මම කතා කරන්නේ මේ බ්‍රේසස් ට්‍රීට්මන්ට් එකක්. ඒ වගේ විකලාංග ප්‍රතිකාරයක් කරන වෛද්‍යවරු කවුද කියලා ගොඩක් අය අහනවා. පුද්ගලිකව මට අවුරුදු 4කට ආසන්න කාලයක් පෞද්ගලික ආයතනයක් හරහා මම බ්‍රේසස් දැම්මා. එතකොට ඒක කළේ ලංකාවේ ප්‍රසිද්ධ සහ දක්ෂ වෛද්‍යවරියක්. ඇයට බොහොම ස්තුතිවන්ත වෙනවා මම මේ වෙලාවේ. මෙච්චර කියන්නේ ඇය බොහොම හිතවත් විදිහට තමයි රෝගීන් සමග වැඩ කරන්නේ. ඉතින් ඇයගෙන් ලැබුණු හයියත් උදව් වුණා. සමහර වෙලාවට අපිට අර පේන එකක් එහෙම එන වෙලාවට එතුමියව මම පෞද්ගලිකවත් සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධව ගැටලු निराකරණය කරගෙන තියෙනවා. ඉතින් එතුමියට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම කියන්න යන්නේ අපි දන්න ඩෙන්ටිස්ට්ලා ඉන්නවනේ. දන්ත වෛද්‍යවරු. ඒගොල්ලෝ හරහත් මේ ට්‍රීට්මන්ට් එක කරගන්න පුළුවන්. ඉතින් දක්ෂ දන්ත වෛද්‍යවරයෙකුට ඊටාම සාර්ථකව මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. හැබැයි පෞද්ගලිකව මම ඒ ශාස්ත්‍රය තුල ඒ වෙනුවෙන් ඉන්න ડોක්ටර් කෙනෙක්ව තමයි තෝරගත්තේ. ඒ කියන්නේ ඕතොඩොන්ටික් කියන නමින් හඳුන්වන්න පුළුවන්. සමහර තැන්වල පොඩි මිස්ටේක්ස් වෙන්න පුළුවන් මගේ අතිනොත්. මොකද මම මේ ශාස්ත්‍රය පිළිබඳ මට තියෙන අත්දැකීමක්. ඉතින් ඒකනේ ඔයාලත් එක්ක මම මේ ෂෙයා කරගන්නේ. එතකොට එයා විකලාංග දන්ත වෛද්‍යවරියක්. එතකොට ඒ සම්බන්ධවම ස්ටඩි කරපු කෙනෙක්. අවුරුදු ගානක පළපුරුද්ද තියෙන කෙනෙක්. මොකද එහෙම මම ඒ වෛද්‍යවරියම තෝරගන්න හේතු උනේ මගේ තිබ්බ ගැටලු ටිකක් අමාරුයි. මොකද මම ඒ ડોක්ටර්ව තෝරගන්න කලින් තවත් ડોක්ටර්ස්ලා කිහිප දෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා. එක ડોක්ටර් කෙනෙක් එක්ක නෙමෙයි ડોක්ටර්ස් දෙන්නෙක් එක්ක මම ට්‍රීට්මන්ට්ස් වලට ගිහිල්ලත් තියෙනවා. ඒ ට්‍රීට්මන්ට් ඉතාම සුළු කාලෙකින් මමම ඒක අයින් කරා. ඒ කියන්නේ මට අපහසු වෙලා. මම මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලට වෙනම වීඩියෝ එකකින් ගේන්න හිතන්නේ. මේකෙදි මම බේසික් ඉන්ෆර්මේෂන් ටික තමයි කතා කරන්නේ. එතකොට අපිට කියන්න බෑ සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙකුට මේක කරන්න බෑ කියලා. ඒක Tamanට තේරෙන්න ඕනේ. වෛද්‍යවරයාත් එක්ක කතා කරනකොට ඒ විතර අපිට තේරෙන්න ඕන අපි කාවද තෝරගන්නේ කියලා. සමහර විට මම මේ කියන කතාවට කෙනෙක් එකඟ නොවෙන්න පුළුවන්. මම කාව ඒ කියන්නේ මෙයා හොඳයි මෙයා නරකයි කියලා කියන්නේ නැහැ. Taman කතා බහ කරලා
ඒ සුදුසු වෛද්‍යවරයා තෝරගන්න ඕනේ. හැබැයි පොඩ්ඩක් මම ඔයාලට එක දෙයක් කියනවා. වෛද්‍යවරුන් සමහර වෙලාවට විවිධ ප්‍රදේශවලට යන්න පුළුවන්. එතකොට තමන්ට පුරුදු වෛද්‍යවරයා තමන්ට අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කරුණු ගැන පොඩ්ඩක් ඒ වගේ බාහිර කරුණු ගැන සැලකිලිමත් වෙන්න කියන එකත් මම ඔයාලට කියනවා. ඊට අමතරව මම කිව්වා වගේ ඒ විකලාංග ප්‍රතිකාර සම්බන්ධවම විශේෂඥ වෛද්‍යවරයෙක් වීම ටිකක් සුදුසුයි කියලාත් මම හිතනවා මගේ පෞද්ගලික අත්දැකීම් මත. හැබැයි ඒක ඒ සේවිය යුතුමයි කියලා එකකුත් නෑ. ඒකයි මම කිව්වේ සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙක්ටත් මේක කරන්න පුළුවන් කියන එක. ඉතින් අර ප්‍රදේශය මත Tamanට තියෙන දුර මතත් ඒක චුට්ටක් සැලකිලිමත් වෙන්න. මොකද දැන් අපි මේක මේ විකලාංග ප්‍රතිකාරය කියන එක එකපාරටම කරලා ඉවර කරන්න බෑ. ඒක තමයි පළවෙනි කාරණාව. එතකොට අපි හිතනවා දැන් ටිකක් දුර තෝරගෙන අපිට යන්න බැරි වුණොත් අපිට විදාකර ප්‍රශ්න આવොත් අපි මේක නවත්තන්න හදනවා. එතකොට අපරාධයක් වෙන්නේ. ඒකටත් හේතුව මම කියන්නම්. විකලාංග ප්‍රතිකාරයකට යනකොට දැන් අපි කියමුකෝ දත් ඉස්සරහට තිබිලා තමයි මේ ප්‍රතිකාරයට අපි ගියේ කියලා. එතකොට ඔය කම්බි දාන එක කරන්න කලින් ඩොක්ටර්ස්ලාට ඕන වෙනවා මේ දත් අතර හිස් තැන් ටිකක්. මොකද දැන් ඔයාලට තේරෙනවා ඕන කෙනෙකුට මගේ දත් ටික ඉස්සරහට තියනවා නම් ඒක අපි පිටිපස්සට යවන්න ඕනනේ. ඒතර ඉඩ ඕනි. ඒ ඉඩ ගන්න ඩොක්ටර්ස්ලා එකිනෙකාට එක එක විදිහට දැන් මට තියෙන තත්ත්වෙ නෙවෙයි වෙන කෙනෙකුට තියෙන්නේ. එයාලගේ දත් කිහිපයක් ගලවන්න කියලා කියනවා. ගලවන් එන්න කියලා ලියලා දෙනවා ලෙටර් එකක්. එතකොට ඒක ගලවලා ඔයාලා ට්‍රීට්මන්ට් එකකට ගිහිල්ලා මොකක් හරි බාහිර හේතුවක් මත ඔයාලා ඒ ට්‍රීට්මන්ට් එකෙන් අයින් වෙනවා නම් අර හිදස් ටික එහෙම කටයුතු වෙනවා වෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක සක්සස් නොවි. ඒ නිසා බාහිර හේතුවක් මත එහෙම කරන්න එපා. මේ කරුණ ගැන මේ ට්‍රීට්මන්ට් එකට යන්න කලින් ගොඩක් වතාවක් හිතන්න. මොකද මට හම්බෙලා තියෙනවා සමහර අය කටේ දත් ගලවලා ට්‍රීට්මන්ට් එකට නොගියපු. නැත්නම් ගලවලා ට්‍රීට්මන්ට් එක හරි නොගියපු. ඉතින් එහෙම වුණොත් එහෙම අර තියෙන බාහිර පෙනුමේ ප්‍රශ්නයක් හදාගන්නනේ අපි මේ යන්නේ. ඒක හදාගන්න ගිහිල්ලා ඊට වඩා ප්‍රශ්නයක් ඉතුරු කරගන්න වෙනවා. ඉතින් එහෙම කරන්න එපා. ඒක ගැන සැලකිලිමත් වෙන්නේ. දුර කියන එක අපිට දැන් ප්‍රශ්නයක් නොවුනට ඒක කරගෙන යද්දි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි තව දෙයක් තියෙනවා. දුර සම්බන්ධයෙන් බලන්න එපා. මොකද මම මේ දුර ගැන කතා කරන්නේ මම ওই බ්‍රේසස් ට්‍රීට්මන්ට් එක කරපු ගොඩක් ගෑන් ළමයි මට හම්බෙලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ සමහර අය ගොඩක් දුර බැහැර ඉඳන් කොළඹට එනවා මේ ට්‍රීට්මන්ට් එක වෙනුවෙන්. එතකොට ඔයාලා ඒක ඒ ගමන් මහන්සිය බලන්න එපා. තමන්ගේ ජීවිත කාලයටම කරන ට්‍රීට්මන්ට් එකක් නේ කරන්නේ. එතකොට තමන්ට පුළුවන් නම් තමන් මේක පටන් ගන්න. මගදී නවත්තන්න බාහිර හේතු මත මගදී නවත්තන්න වගේ වෙයි නම් මේක පටන් ගන්න එපා. එතකොට ඔයාලට තවත් දුකක් වොරි වෙන්න හේතුවක් ඉතුරුලා තමයි මේක නවතින්නේ. මේ මාතෘකාව ගැන කතා කරද්දී ඊළඟට ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මගේ මේ ප්‍රතිකාරය සඳහා කොච්චර මුදලක් යයිද කියන එක. ඒකට දෙන්න තියෙන සරලම උත්තරය තමයි ඒක එකිනෙකාගෙන් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ ඉස්සෙල්ලාම. ඇවරේජ් ගත්තොත් මම මගේ ට්‍රීට්මන්ට් එක ගැන කතා කළොත් මට ට්‍රීට්මන්ට් එක වෙනුවෙන් විතරක් ලක්ෂ 2ක් වැය වුණා. හැබැයි මේ 2022 පටන් ගත්ත එකක්. ලක්ෂ 2ක්. එතකොට මම කොළඹ තියෙන පෞද්ගලික රෝහලකින් තමයි ට්‍රීට්මන්ට් එක කළේ. හැබැයි ට්‍රීට්මන්ට් එකේ කාලයක් යද්දී ඒ ડોක්ටර් එයාගේම පෞද්ගලික සායනයක් පටන් ගත්තා. පෞද්ගලික තැනක පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ හොස්පිටල් එකට නෙමෙයි ගියේ. ඒ ડોක්ටර්ගේ ඒ ලොකේෂන් එකට තමයි අපි ගියේ. එතකොට දැන් ලක්ෂ 2යි කියන්නේ මගේ වියදම. දැන් ඒක ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් මොකද මම මේ කතා කරන්නේ දැන් කතා කරන්නේ 2026 මම මේක කළේ 2022. ඒතර මම ට්‍රීට්මන්ට් එක 2022 පටන් අරන් 2025 මැද අවුරුද්දේ මැද වගේ තමයි මම මේ ට්‍රීට්මන්ට් එක නැවැත්තුවේ. හැබැයි මීට කලින් පොඩ්ඩක් මීට මාස කීපයකට කලින් නවත්තන්න පුළුවන්කම තිබුණා. සමහර මාසවල මට යන්න බැරි වෙච්ච ප්‍රශ්නෙත් එක්කත් එහෙම ප්‍රශ්නයක් වුණා. ඒ මගේ පුද්ගලික රාජකාරී ටිකක් හින්දා ඒකත් එක්කත් පොඩ්ඩක් මාස කීපයක් ඉස්සරහට ගියා. ඒක මගේ වැරැද්දක්.
ඒ කියන්නේ ඇත්තට මේක මිස්ටේක් එකක්. ඉතින් ඔයාලා හරියට ડોක්ටර් ඔයාලට කියනවා මාසෙකට පාරක් එන්න කියලා බොහෝ විට. එහෙම නැත්නම් සති දෙකක් හරි සති තුනක් හරි කාලයක් දෙනවා. මම මේ කියන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකකින් නැත්නම් ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රයිවට් ක්ලිනික් එකකින් කරගන්නවා නම්. රජයේ ප්‍රොසීඩියර් එක ගැන මම ලොකුවට දන්නේ නැහැ. හැබැයි දෙයක් කියන්න ඕනේ. මම 2018 දී කොළඹ ජාතික රෝහලේ දන්ත එකකයට ගියා මේ ට්‍රීට්මන්ට් එක කරගන්න. එතකොට 2018 මම මේ කියන්නේ 2018 අග වගේ. එතකොට මට ලොකු වේටින් ලිස්ට් එකක ඉන්න සිද්ධ වුණා. වේටින් ලිස්ට් එකකට මාව දැම්මා. අපිට ඇඩ්‍රස් ඒ කියන්නේ අපේ ඩීටේල්ස් ඉල්ල ගන්නවා. එතකොට එයාලා කිව්වේ අපි දැනුම් දෙන්නම් කියලා. එතකොට දැන් මම හිතුවා මම ගෑනු ළමෙක්නේ. එතකොට යාලා ඒ ට්‍රීට්මන්ට් එකට කතා කරන්නත් අඩුම අවුරුදු ගාණක් යයි. අඩුම 4-5ක් කියලා මම හිතුවා ඒ කතා කරපු විදිහට. ඒක වෙනස් වෙන්න පුළුවන්. මම වෙනස් වෙන්න පුළුවන් තැන්වල වෙනස් වෙන්න පුළුවන් කියලා ඒක මෙන්ෂන් කරනවා. ඊට පස්සේ කොවිඩ් ආවා. මම ඊට පස්සේ ආරංචි කරලා බලද්දි කොවිඩ් කාලේ යාලා ගණන් ගන්නේ නැහැ. කියන්නේ වේටින් ලිස්ට් එක අවුරුදු 5යි නම් කොවිඩ් අවුරුදු 2යි නම් අර කොවිඩ් අවුරුදු 2කට ඇඩ් වෙනවා වගේ තමයි මට ආරංචි ආවේ. එතකොට මම වහාම තීරණය කරා මේ එක ෆලෝ කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ගවර්න්මන්ට් හොස්පිටල් එකකින් බ්‍රේසස් දාන එක කරන්න මට බෑ. එහෙම නැත්නම් මට අවුරුදු 30 ගාණක් වෙලා තමයි ට්‍රීට්මන්ට් එකත් ඉවර කරන්න වෙන්නේ කියලා මම හිතුවා. ඒ විදිහට තමයි මම ප්‍රයිවට් හොස්පිටල් එකකින් මේක කරන්න සූදානම් වුණේ. මගේ පෞද්ගලික අත්දැකීම මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. වියදම ගැන තමයි මම මේ කතා කරේ. දැන් අපි ප්‍රයිවට් කරත් අපිට අවුරුදු 5කට වගේ කාලයකට කලින් නේ ඉතින් 4කට 2022 වගේ කාලයකට මම පටන් ගත්තේ ඔය වියදමට. ඒ කිව්වෙත් අපිට යන එන වියදම් ડોක්ටර්ගේ අර චැනලින් ඒ කියන්නේ එදා අපි කන්සල්ටේෂන් වලට දාන්න ඕනේ ඒ වියදමක් තියෙනවා. ඒක නැතුව. ඒ කියන්නේ ට්‍රීට්මන්ට් එකට 2 lakhs වගේ ගියා. ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් අපි ඔක්කොම දන්නවනේ ප්‍රයිවට් හොස්පිටල් එකක ડોක්ටර් කෙනෙක් channel කරද්දී අපි අපොයින්ට්මන්ට් එකක් දාලා අපි අදාළ ඩේට් එකට මේ ගෙවීමක් කරලා නිකන් උලට යන්නේ. ඒක වෙනම යනවා. ඒක 3000ක් වගේ මුදලක් ඒකට ගියා. එතකොට ඒක නැතුව තමයි මම ඔය ලක්ෂ 2 කියලා කිව්වේ. ඊට අමතරව ඔයාලට තියෙන පෞද්ගලික ගමනක් විතර යන්න වෙන්න පුළුවන්. දුරත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. මේ මම මෙච්චර මේ දේවල් මෙන්ෂන් කරන්නේ ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. ගොඩක් අයට හීනයක් තියෙනවා මේ මගේ දත් ටික හදා ගන්න ඕනේ. මේක කැතයි. ඇයි මෙහෙම මේ මට මේක ලොකු විතර දෙයක් කියලා. ඒතකොට එයාලට ඔය ඒරියා ඉන්න ඒරියා එකේ ප්‍රශ්නෙත් තියෙනවා. එයාලා ඉන්න ඒරියා එකේ එයාලට ගැලපෙන ડોක්ටර් කෙනෙක් නැති ප්‍රශ්නේ ගොඩක් අය පෝස්ටර් අහලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මම ඒ ඉන්න ඒරියා එකක් ගැනත් කතා කරේ. මොකද ඔය ට්‍රීට්මන්ට් එකට යන්න හදන්නේ මේ කොළඹ පැත්තේ මිනිස්සු විතරක් නෙමෙයිනේ. විවිධ අපහසුකම් අමාරුකම් තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒකයි මම ඒ ගැනත් සඳහන් කළේ. ඒක තමයි මට වියදම ගැන කියන්න තියෙන්නේ. හැබැයි ඒ කාලේ වුණත් මට වඩා ට්‍රීට්මන්ට් එක ටිකක් වැඩි තව ට්‍රීට්මන්ට්ස් තියෙන කෙනෙකුට මීට වඩා ගාණ වැඩි වෙනවා වෙන්න පුළුවන්. මීට වඩා අඩු වෙනවත් වෙන්න පුළුවන්. වෛද්‍යවරයා අනුවත් ඒක තීරණය වෙනවා. සමන්ට තියෙන ප්‍රතිකාරයේ ස්වභාවය මතත් ඒක තීරණය වෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒක තමයි අපිට එකක් කියන්න බෑ. කම්බි දාන්න මෙච්චර මුදලක් යනවා කියලා. ඒක වෛද්‍යවරයා මත සහ කාලය මත තමන්ට තියෙන ප්‍රතිකාරය කොච්චර මේ සංකීර්ණද කියන තත්ත්වය මත ඒක තීරණය වෙනවා කියලා මට මගේ අත්දැකීමෙන් කියන්න පුළුවන්. ඔව්. දන්ත විකලාංග ප්‍රතිකාරයක් ගැන කතා කරද්දී තවත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි යොමු වෙන්න ඕනේ රජයේ සායනයකටද පුද්ගලික අංශයේ පුද්ගලික අංශයෙන්ද මේක කරගන්න ඕනේ කියන එක. ඇත්තටම ඒකට දෙන්න තියෙන පිළිතුර තමයි තම තමන්ගේ හැකියාව මත ඒක තමන් තීරණය කරන්න ඕනේ දෙයක්. ඒක තමන්ට තමයි තේරෙන්නේ මොකද්ද අපි තෝරගන්නේ කියලා. හැබැයි මෙහෙම ඕකේ මම දෙපැත්තක් කියන්නම්. ওই දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා වෙන්න පුළුවන්. මම කලේ පෞද්ගලික අංශයේ රෝහලකින් තමයි මම කලේ. එතකොට ඒකේ තියෙන පොඩි වාසි ටිකක් තියෙනවා. මොකද අපිට ડોක්ටර්ස්ලත් එක්ක ටිකක් වැඩිපුර කතා කරන්න පුළුවන්. අනික තමයි අපිට අපේ අදහසක් ඉදිරිපත් කරලා
ડોක්ටර් තව මට මේ මෙතන පොඩ්ඩක් හදලා දෙන්න කියන එක කියන්න පුළුවන්. වරදවා වටහා ගන්න එපා. මම මේ කියන්නේ මේ රජයේ සායනයක මෙහෙම කතා කරගන්න බෑ කියන එක නෙවෙයි. නමුත් ඔයාලට ඕනෙම කෙනෙකුට තේරෙනවානේ දත්වල ප්‍රතිකාර පැත්තක තියන්නකෝ. අපි පෞද්ගලික අංශයෙන් වැඩක් කරද්දී පොඩ්ඩක් අපිට පොඩ්ඩක් එකේ පහසුවක් තියනවා. දැන් සරලව ගත්තොත් අපිට අපොයින්ට්මන්ට් එකක් අරන් අපිට තියෙන වෙලාවට යන්න පුළුවන්. දැන් රජයේ සායනයක එහෙම බැරි වෙන්න පුළුවන්. අපිට දෙන ඩේට් එක වෙනකම් ඉඳලා අපිට යන්න වෙන්න පුළුවන්. ඒ වගේ අර පොඩි ඉක්මන්කමක් ප්‍රයිවට් සෙක්ටර් එකේ මේ අපි ප්‍රයිවට් කරද්දී තියෙනවා. ඒක කියන්න ඕනේ. සහ ඉතින් Tamanට ඒ බජට් එක දරා ගන්න පුළුවන් නම් ඒ ෆයිනෑන්ෂල් ස්ට්‍රෙන්ත් එක තියෙනවා නම් ඉතින් යන්න කියන එක මම කියනවා ප්‍රයිවට් කරගන්න. හැබැයි රිස්ක් එකක් තියාගෙන ප්‍රයිවට් පෞද්ගලික අංශයට යන්නත් එපා. මොකද මට ගියපු වියදම කොටස් වශයෙන් තමයි ඒගොල්ලෝ කියනවා මෙහෙම කොටස් වශයෙන් ගෙවන්න ඕනේ කියලා. හැබැයි 2 lakhs වගේ නම් කඩලා තියෙනවා 4කට වගේ. ඉතින් ඒ ගාන එතකොට හරියටම කොටස් 4කට නෙවෙයි ඒ ආසන්න ඇවරේජ් අගයන් වලින් තමයි අපි පේ කරේ. එතකොට සමහර වෙලාවට ඔයාලා ලොකු රිස්ක් එකක් තියාගෙන ඒක ගෙවා ගන්න මැදදී හිර වෙයි වගේ නම් ඒකට යන්න එපා. ලොකු හෙඩේක් එකක් වෙනවා. අන්තිමට මැදට ගිහිලා තමන්ගේ බ්‍රේසස් වැඩේ බලන්නත් ඕනේ, පේමන්ට්ස් ගැන බලන්නත් ඕනේ. ඒ වගේ තියෙනවා. මොකද හැමෝම එක මට්ටමේ නෑනේ. මේ ප්‍රශ්නේ යොමු කරන්න ඇත්තටම ගොඩාක් අපහසුතාව තියෙන අය තමයි මේ ගෲප් එකට ප්‍රශ්න යොමු කරලා තිබුණේ. සහ මම ක්වෙස්චන්ස් දාන්න කියපු වෙලාවක ගොඩක් අය ඒකට ක්වෙස්චන්ස් දාලා තිබ්බා. ඉතින් ගොඩක් හැමෝම එක මට්ටමේ නෑනේ. අපි හැමෝටම ගැලපෙන්න තමයි කතා කරන්න ඕනේ. එතකොට Tamanට ඒ වියදම දරා ගන්න අමාරුයිම ගොඩාක් අමාරුයි නම් පොඩ්ඩක් හිතන්න. ඒක හදාගෙන යන්න. ඒක තමයි මට කියන්න තියෙන දේ. ඔයාලා ඔය මොකද්ද පුද්ගලික අංශයේද රජයේ සායනයකින්ද කරගන්නේ කියන එකට දෙන්න තියෙන උත්තරේ තමයි ඒක. මොකද අපිට වැදගත් අපිට දැන් මෙහෙම දෙයක් කියන්න. දැන් මම කිව්වා ගොඩක් අයගේ මම දන්නේ නැහැ හැමෝගේ මේක වෙනවද කියලා. ගොඩක් අයගේ ওই ප්‍රතිකාරය පටන් ගන්න කලින් දත් දෙකක් හතරක් ගලවන අවස්ථා තියෙනවා. දෙකක් හරි හතරක් හරි මගේ 3ක් ගැලෙව්වා. ඒක පුද්ගලානුබද්ධයි. ඒක අපිට කියන්න බෑ මෙයා අපිට මෙහෙමයි ගලවන්නේ කියලා. එතකොට ඔයාලා හිතන්න මට පුද්ගලිකව ආපු ප්‍රශ්නයක් ඒක මොකක් හරි හේතුවකින් වෙනවට නෙමෙයි කියන්නේ මට දැන් දත් ගලවලා බ්‍රේසස් දාලා තියෙද්දි ඒ හිදස් පිය වෙන්න කලින් මට ඒක කරගන්න බැරි වුණොත් නැත්නම් මොකක් හරි වුණොත් ඒ ට්‍රීට්මන්ට් එක ඔයාලා කම්බිය තියාගත්තට ඒක ඒ හිදස වැහෙන්නේ නැහැ. ඒක මාසෙන් මාසෙට ගිහිලා ડોක්ටර් ඒක තද කරනවා. හිර කිරීමක් කරනවා. ඒතකොට තමයි හිදස මාස 8ක් විතර ගිහිල්ලා මගේ වැහුනේ. ඒ අතරතුර මට ওই ප්‍රොසීජර් එකෙන් අයින් වෙන්න වුණා නම් කොච්චර ලොකු ස්ට්‍රෙස් එකකට මට යන්න වෙනවද කියලා. ඒකයි මම කියන්නේ පොඩ්ඩක් අර දුරදිග බලලා ඒ වැඩේට යන්න. මේ බය කිරීමක් නෙවෙයි. හැබැයි අපිට එතනට ගිහිල්ලා හිර වෙන්න බෑ. මොකද අපේ මූණත් එක්ක තියෙන ප්‍රශ්නයක්, අපේ හිනාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නම් අපි විසඳන්න යන්නේ. ප්‍රශ්නේ තිබ්බ විදිහට හිටියා නම් ඒ වගේ නැචරල් ලුක් එක කියලා අපිට හිතා හදා ගන්න හරි තිබ්බා. මෙහෙම ගිහිල්ලා කටේ අර දත් ගලවලා කටේ හිදස් තියෙද්දි අපිට මේකෙන් අයින් වෙන්න උනොත් මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නේ එනවා. අනිත් දේ තමයි මට තව අත්දැකීමක් තියෙනවා. එක ડોක්ටර් කෙනෙක් ට්‍රීට්මන්ට් එක දැන් බ්‍රේසස් නෙම්ම කියන්නකෝ. ඒක වෙන ડોක්ටර් කෙනෙක් බාර ගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මට අත්දැකීමක් තියෙනවා. හැබැයි මම කලින් කතා කරලා විසඳගත්තා. මම මේක පැහැදිලිව ඔයාලට මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මේ ඔයාලට තේරුම් කරද්දි මම මේ වීඩියෝ එකේදී මම ඔයාලට ඒකෙදි හරියට මේක කියන්නම්. දැන් මම දන්නේ නැහැ ડોක්ටර්ස්ලාගේ තීරණය මොකක්ද කියලා. ඒ වගේ අවස්ථාවක දැන් ඔයාලා හිතන්න මම ගිහිල්ලා එක ડોක්ටර් කෙනෙක්ගෙන් ට්‍රීට්මන්ට් එක ස්ටාර්ට් කරනවා. මොකක් හරි හේතුවකින් මම ඒ ડોක්ටර්ගෙන් අයින් වුණොත් එතන ඉඳන් වෙන ડોක්ටර් කෙනෙක් බාර ගන්න නැති එක මම අහලා තියෙනවා එකපාරක් එක්කෙනෙක්ගෙන්. ඒක වෛද්‍යවරයෙක් කරාම තමයි මට දැනගන්න ලැබුණා. මම දන්නේ ඒකේ සත්‍යතාවය කොච්චර දුරට මේක හරිද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට ආයේ මුලින් ඉඳන් වියදමක් දරලා මුලින් ඉඳන් එක්ස්රේස් අරගෙන කරන්න වෙනවා. තව දෙයක් තමයි එහෙම ට්‍රීට්මන්ට් එක කරනකොට ඒකට එක්ස්රේ ගන්නවා. මගේ එක්ස්පීරියන්ස් එක නෙමෙයි මම අද ඔයාලට පැහැදිලි කරන්නේ. ඒකෙදි මම ඔය A to Z මම කරපු දේවල් මම ඔයාලට කියන්නම්. ඉතින් ඒ වගේ දේවල් ගැන හිතන්න වෙනව අනිවාර්යෙන්ම. නැත්තම් Tamanට තමයි වැඩි හොඳක් කරගන්න ගිහිල්ලා පසුතැවෙන්න වෙන්නේ.
දැන් මම කතා කරන්න යන්නේ මේ ට්‍රීට්මන්ට් කරන කාල සීමාව ගැන. ඒක පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා පෞද්ගලික අංශයෙන් කරනවා නම් රජයේ රෝහලකින් කරනවට පොඩි ඉක්මනක් තියෙනවා කියලා මට තේරෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව කියන්න තියෙන. අනිත් කාරණාව තමයි මට කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඇවරේජ් ගත්තොත් මට ගියා අවුරුදු 3මාරක් විතර. 3 මාස 8ක් විතර. ඒක චුට්ටක් මට ඉක්මන් කරගන්න තිබ්බා මගේ අර සමහර මාසවල මාස 2ක් විතර මට යන්න බැරි වික්කමක් තිබිලා ටිකක් ස්කිප් වෙලා ගිහිල්ලා ඔය ටිකක් චුට්ටක් මාස 3ක 4ක පරක්කුවක් වුණේ මම නිසා. 3ක් අපි හිතමුකෝ මාස 3යි අවුරුදු 3යි මාස කීපයක් මගේ ට්‍රීට්මන්ට් එක එතකොට කරා කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකත් තමන්ට තියෙන ප්‍රශ්නේ අනුව තමයි තීරණය වෙන්නේ. ගොඩාක් අඩු කාලෙකින් කරන ට්‍රීට්මන්ට්ස් උත් ඇති. මම මේ කියන සාම්ප්‍රදායික කම්බි දැමීමේ ක්‍රමය ගැන. ඔයට වඩා තියෙන ඔය ට්‍රීට්මන්ට්ස් මම දැන් දැකලා තිනවා. මම ඒ පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. ඉතින් මම කරපු එක ගැන තමයි මම ඔයාලට කතා කරන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් අපිට මේක මාසෙන් සතියෙන් දෙකෙන් කරගන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන එක ඉස්සෙල්ලාම කියන්න ඕනේ. හැබැයි තවත් ප්‍රතිකාර මේ බ්‍රේසස් දාන එකෙන් තොර වෙනත් ප්‍රතිකාර තියෙන්න පුළුවන් ඉක්මනටම කරගන්න පුළුවන්. ඒ ගැන මම දැනුමක් නැහැ. මං දාපු විදිහ ගැන තමයි මම දන්නේ. ඒක තමයි මට කියන්න තියෙන ඒගේ යන කාල සීමාව ගැන අහන තියෙන අයට කියන්න තියෙන උත්තරේ. එතකොට තව කාරණාවක් තමයි අමතර වියදම්. ඉතින් සමහරවිට පේන් කිලර් එකක් ගන්න හරි තමන් යන්නේන කොස්ට් එක හරි ડોක්ටර්ගේ චැනලින් වලට ඉතින් වියදමක් යනවා. මම ඒක මීට කලින් සඳහන් කරා. ඊට අමතරව අපි දැන් කම්බි දාලා කම්බිය ගලවනවානේ. ගැලවුවට පස්සේ නිකන් ඒක ඉවර නෑ. එතනින් එන්න වෙලා නෑ. ඊට පස්සේ තියෙන ඔයාලට කරන්න ලොකු රාජකාරියක්. ඒ තමයි දැන් අපි හිතන්න අවුරුදු 3ක් කම්බි දාලා ගැලෙව්වා කියලා. ඔයාලට දෙනවා තවත් දැන් අපි අර බ්‍රේස් ලයින් එක ගලවනවා. ඊට පස්සේ ඔයාලට දෙනවා තව තල්ලක් තියෙන තනි ලයින් එකක කම්බියක්. ඒක දාගෙන ඉන්න ඕනේ දිවාරය නොබලා. ඒක මාස 6ක් දානවා එක දිගට. බ්‍රෂ් කරද්දී කද්දී ඕනනම් ගලවන්න පුළුවන්. හැබැයි ආයි ඉක්මනට දාන්න ඕනේ. මොකද ඒක දාන්න හේතුව මම කියන්නම්. ඒක මාස 6ක් දැම්මට පස්සේ ඊට පස්සේ ඉතුරු මාස 6 තියෙනවානේ. දැන් කම්බිය දාලා අවුරුදු 3ක් ඉඳලා අවුරුදු 3කින් කම්බිය ගලවලා කියලා අපි උපකල්පනය කළා. ඊට පස්සේ මාස 6ක් අර මම කියපු එක පැය 24ම දාන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒක මාස 6කට පස්සේ රැට විතරක් දාන්න ඕනේ. තව මාස 6ක්. ඊට පස්සේ ඔයාලව ආයෙ ડોක්ටර් ගෙන්න ගන්නවා. ඊට පස්සේ ඔයාලගේ ට්‍රීට්මන්ට් එක අවසාන වෙන්නේ එතනින්. එතනදිත් ඔයාලගේ කම්බි යට ලයින් එකට, ඒ කියන්නේ මේ දත් යට ඇඳේ මේ යට තියෙන දත් ඉස්සරහම තියෙන දත් 5ට විතර ලයිෆ් ටයිම් තියෙන්න මේ පිටට නොපෙනෙන්න ඇතුලෙන් වය එකක් දානවා. ඒකත් දැම්මම තමයි ට්‍රීට්මන්ට් එක ඉවරයි කියලා කියන්නේ. එතකොට ওই කම්බි අර අපි කියපු බ්‍රේසස් දාන් ඉන්න එකට අමතරව තව අවුරුද්දක් ඔයාලට අරක කරන්න වෙනවා. ඒක හිතන්න දෙයක් නෙමෙයි. Tamanට අවශ්‍යතාවය තියෙනවා නම් අපි හිතන්න ඕනේ අවශ්‍යතාවය ගැන. ඔය කාලේ ඉක්මනට යනවා. එතකොට අපි ජීවිත කාලෙම ලස්සනට hina වෙන එක ඔය ඔක්කොටම වඩා ඔය කැපකිරීම ඔක්කොටම වඩා ලොකුයි. ඒ සතුට තමයි අපි විඳින්න ඕනේ. ඒක තමයි මට කාලය සම්බන්ධයෙන් ඔයාලට කියන්න තියෙන්නේ. මීට වඩා එක්ස්ප්ලেইন මම කරන්නම් තව වීඩියෝස් වලින්. මම දැන් ඔය කිව්වේ දැන් කම්බි ගැලෙව්වට පස්සේ අර ගලවන්න පුළුවන් තල්ලක් එක්ක තියෙන තනි ලයින් එකක තියෙන එකක් තමයි දෙන්නේ. ඒක ඔයාලා දන්නවා ඇති ඕන තරම්. මම පොඩක් දැනගෙන හිටියා ඒක මට කරන්න අමාරුයි. මොකද මට පොඩක් වොයිස් එක හරිය කැත වෙනවා. ඒක දැම්මහම දිව තල්ලේ වදින්න නැති ලොකු ප්‍රශ්න තියෙනවා. කන්නත් බෑ. ඒක මට තිබ්බා. සමහර අයට ඒක එච්චර ලොකු ඉෂුව එකක් නෑ. මම කියන පළවෙනි දාන බ්‍රේස් එක නෙවෙයි. අර බ්‍රේසස් ලයින් ගැලුවට පස්සේ අර ටෙම්පරරි දාන එක ගැන මම මේ කතා කරන්නේ. ඒක මං ડોක්ටර්ගෙන් ස්පෙෂල් රික්වෙස්ට් එකක් කරලා මට ඒක දෙන්න එපා කියලා මම දැනගෙන හිටියා. පොඩි ට්‍රේ එකක් වගේ තියෙන දත් වලට හිර වෙන්න දාන පොඩි මේ ට්‍රාන්ස්පේරන්ට් නිකන් ප්ලාස්ටික් වලින් වගේ හදපු මේ ට්‍රේ එකක්. ඒක උඩ දත් ඇන්දටයි යට ඇන්දටයි දෙකටම දෙකක් දුන්නා. ඒකට අපි වෙනම වියදමක් දාලා තමයි ඒක ගත්තේ. සාමාන්‍යයෙන් 25000ක් වගේ වියදමක් ගියා ඒ දෙකට. ඒකත් එක්ක තමයි
මම පස්සේ දැම්මේ ඒක. අර මම අර තල්ල තියෙන එක දැම්මේ නැහැ. ඉතින් ඒක මම ඩොක්ටර්ගෙන් ස්පෙෂල් රික්වෙස්ට් එකක් කරලා ඒක ඉල්ලගත්තේ. දැන් මගේ ට්‍රීට්මන්ට් එක සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තියෙනවා. දැන් ළඟදී තමයි මම ට්‍රීට්මන්ට් එක සම්පූර්ණයෙන්ම ඉවර කළේ. දත්වලට කම්බි දාන එක සම්බන්ධයෙන් ගොඩක් අයට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ වේදනාවක් එනවද කියන එක. ඒකටත් දෙන්න තියෙන උත්තරය තමයි ඔයාලා ස්වභාවිකව ඉන්නා වගේ නෙමෙයිනේ. අපි යන්නේ ප්‍රතිකාරයක් කරන්න. ඉතින් යම් කිසි වේදනාවක් තියෙනවා. දැන් ඔයාලා හිතන්න දත් ඉස්සරහට තියෙන එක නිසා තමයි අපි මේ කම්බි දාන්නේ කියලා. අපිට දත් ටික පිටිපස්සට ගන්න ඕනේ. ඉස්සරහට වැඩි. එතකොට බලයක් යොදන්න ඕනේ දත්වලට. ඒක පිටිපස්සට එන්න. දතක් වගේ දෙයකට බලයක් යොදන එක ඔයාලා හිතා ගන්න. එතකොට ඉතින් පොඩි වේදනාවක් එනවා. කෙනාගෙන් කෙනාටත් ඕක වෙනස් වෙනවා. හැබැයි මගේ ඩොක්ටර් පර්සනලි විශේෂ පේන් කිලර්ස් මට දුන්නේ නැහැ. එයා කිව්වෙම අමාරුම නම් පැනඩෝල් දෙකක් ගන්න කියන එක. මගේ ට්‍රීට්මන්ට් එකේදී තව වැදගත් දෙයක් වුණා. මොකද මට අර ස්ක්‍රූ වගේක් දාලා තමයි මේ සමහර අර මගේ තිබ්බ දතක් හැරවිලා සම්පූර්ණයෙන් ඔහොම තියෙන්න ඕන දත ඔහොම හැරවිලා තිබ්බා. ඒකට මේ අර අපිට මේ තියෙන්නේ මේ අස්තියක් මෙතන මේ දත පාමුල ඉඳන් දත ඇතුළට දත් මුල් වල වදින්න නැති විදිහට පොඩි ස්ක්‍රූ කියන්නේ අර යකඩ කූරක් වගේ. මම දන්නේ නැහැ ඒක මොකද්ද අමුද්‍රව්‍ය කියන්නේ. ඒ වගේ ඒවත් කීපයක් දාලා තමයි ඒක හැදුවේ. ඒක සැරෙන් සැරේට දැම්ම ගැලෙව්වා ඩොක්ටර් ලොකු වෙහෙසක් දරුවා ඒ දත කෙලින් කරගන්න මගේ ට්‍රීට්මන්ට් එකේදී. ඉතින් ඒක දාද්දි හිරිවටලා තමයි දාන්නේ. බය වෙන්න දෙයක් නැහැ. පළපුරුදු ඩොක්ටර් කෙනෙක් නේ දාන්නේ. ඒ වුණාට හිතේ චකිතයක් තියාගන්න එපා. Tamanට ඉස්සෙල්ලාම හිත ටිකක් සංසුන් කරගන්න. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලගේ ලෙඩකට නෙමෙයි මේ ට්‍රීට්මන්ට් කරන්නේ. ඔයාලගේ බාහිර පෙනුම චුට්ටක් හදාගන්න තමයි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. එතකොට ඔය ඔක්කොමත් එක ගණිතී පොඩි පේන් එන අවස්ථා තියෙනවා. ඉතින් මට අර ස්ක්‍රූ එක දාලා හිරි ඇරුණාම මට ටිකක් වැඩි පේන් එකක් ආවා. හැබැයි ඒක ඔයාලට වෙන්නේ නැහැ. ඒක ඔයාලට අදාළ කාරණාවක් නෙවෙයි. ඒ ස්ක්‍රූ එක දාන එක මට පර්සනලි වෙච්ච දෙයක්. ඉතින් මම ඒකත් ඉවසගෙන හිටියා. හැබැයි මං අද ගොඩක් සතුටු වෙනවා මගේ තට්ටිකේ පිහිටීම දැක්කාම. ඒ කාලේ තට්ටිකේ පිහිටීමයි අද පිහිටීමයි දැක්කාම. ඉතින් ඔහොක තමයි කියන්න වෙන්නේ. පේන් එකක් නැහැ කියන්න බෑ. අපි නැචරල් ඉන්නව නෙමෙයිනේ. අපි ට්‍රීට්මන්ට් එකකට යන්නේ. ඉතින් ඒකට අමාරුම නම් ඩොක්ටර් වෙනත් පේන් කිලර්ස් දෙනවා වෙන්න පුළුවන්. මට කිව්වේ පැනඩෝල් බොන්න කියලා. ඒකත් වෛද්‍යවරයා ඒක වෙන වෙනම නිර්දේශ කරනවා ඇති. හැබැයි ඒක අමාරු මේ බයෝ හිතන පේන් එකක් නෙමෙයි. ඉතින් මිනිස්සෙකුට දරා ගන්න මේ සාමාන්‍ය පේන් එකක් ඉතින්. ඒකට බය වෙන්න එපා. ඒක විශේෂයෙන් සලකන්නත් එපා. ඒක පොඩ්ඩක් ඉවසනවා කියලා හිතාගත්තාම හරි. එහෙනම් මම අද කතා කරේ දන්ත විකලාංග ප්‍රතිකාරයක මූලික කරුණු ටික. මම තවත් වීඩියෝස් වලින් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ගොඩක් එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒකට ගොඩක් වෙලාව යනවා. එකින් එක එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ඔයාලට දැනගන්න ඕනේ මූලික කරුණු ටිකක් මම ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ප්‍රශ්න තියෙන අය කමෙන්ට් එකකින් කතා කරන්න මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ පිළිබඳව අත්දැකීමක් තියෙන කෙනෙක්. හැබැයි ටිකක් ලොකු අත්දැකීමක් තියෙන කෙනෙක්. එතකොට මට සාමාන්‍ය කෙනෙකුට පොඩි දෙයක් කියලා දෙන්න පුළුවන් කියලා හිතන නිසා මම මේක කරේ. නැත්නම් මම මේ දන්ත වෛද්‍යවරයෙක්වත් එහෙම කෙනෙක් නෙවෙයි. ඉතින් මට ඕනේ වුණා මං හිතුවා මගේ දැනුම අපරාධ කියලා. මොකද මං ගොඩාක් බාධාගත් එක තමයි මේක මගේ ප්‍රොසීඩර් එක ඉවර කරේ. ඒකයි මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මං හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා.